හරි අපි අද බලන්න යන්නේ මේ වීදුරු කුට්ටිය කරා ආලෝක කිරණයක් යනකොට ඒකේ දෘශ්‍ය ස්ථාපනය ගන්න කොහොමද සූත්‍රයකින් සහ සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර ඇසුරෙන් මේකේ වර්තනාංකයක් ලබා ගන්න කොහොමද ඒක තමයි බලන්නේ. හරි. එන්න නම් පේනවා. මුලින්ම වීදුරු කුට්ටියක් ගන්නවා. මෙතන ඇහැ, මෙතන වස්තුවේ නම් අපි ඇහැට ලම්බව කිරණයක් යවුවොත් මේක වර්ධනය වෙන්නේ නැහැ. ඒක ලම්බව වෙන්නේ. අපි වීදුරු කුට්ටිය උස්ස T ලෙස ගමු. ඊට පස්සේ ආයි මෙතනින් තව කිරණයක් ගමු. ඒක වර්ධනය වෙනවා අභිලම්බයෙන් ඉවතට. මෙතන අභිලම්බය ගාගත්තා. ඒක හරි. ඕන්න මෙතන ඉන්න ගන්න ඕනේ. හරි. මෙතන මේ ස්නෙල් නියමයට අපි මේක සාධනය කරන්න යන්නේ. හරි. ඊට පස්සේ දැන් තව කෙනෙක් අහනවා මේ ස්නෙල් සාධනය මේ ප්‍රතිබිම්බයක් ගන්න මේ ආකාරයේ ප්‍රතිබිම්බය සැලෙන ගන්න මේ ගන්නවා. මෙන්න මෙතන තමයි අපිට අතාත්වික ප්‍රතිබිම්බය එන්නේ. මේ වර්තනයේ කිරණ දෙක යා කරා මෙතන මේ ඇහැට පේන්නේ දෘශ්‍ය ගැඹුර මෙතන වගේ. එතකොට මෙතන දෘශ්‍ය විස්ථාපනය අපි D කියලා ගමු. දෘශ්‍ය විස්ථාපනය කියන්නේ ඇත්තම ඇහි ඉඳන් මේ මාධ්‍ය විද්‍යාව විස්ථාපනය මෙච්චරයි. ඒක තමයි T කියන්නේ. ඒත් අපිට පේන්නේ ඒක මෙච්චරක් විස්ථාපනය වෙලා ඒක තමයි දෘශ්‍ය විස්ථාපනය කියන්නේ. හරි. ඒක හරි. දැන් අපි මෙතන ස්නේල් වලින් ගන්න ඉතින් එතන ඒ ස්නේල් නියමයට අදාළව තමයි අපි මෙතන කොන මාක් කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතන I කියලා දාගමු කෝණය. මෙතන R කියලා දාගමු. මෙතන පරිස්සම් වෙන්න ඕන. මෙතන ඒක අnder කර දාලා පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. අනේ දෙවි පාරේ විතර වීඩියෝ එක කරලා දැන් කෝණ ටික බලලා. හරි. මෙතන මේ මෙතන අපි ඉස්සෙල්ලාම මෙතන මේ n කියලා දාගමු. මේ ජලයේ වර්තනාංකය වාතයේ වර්තනාංකය කිව්වොත් එහෙනම් වර්තනාංකය කියන පදේ බලන්න. වර්තනාංකය කියන්නේ යම් මාධ්‍යයක් තුළදී ආලෝක කිරණයක් මේ ගමන් කරන කියන්නේ හරි මෙහෙමයි. වික්ටරයක් තුළදී මේ ආලෝක කිරණයක් ගමන් කරන ප්‍රවේගයේ බෙදීම අදාළ මාධ්‍යය තුළදී මේ ආලෝක කිරණය ගමන් කරන ප්‍රවේගය කියන්නේ වර්තනාංකය. ඒ කියන්නේ දැන් මෙතන අදාළ දැන් අපි බලන්නේ වාතයේ වර්තනාංකය. වාතයේ වර්තනාංකය බලනකොට රික්ටරයක් වාතයේ දෙකම එකයි කියලා ගන්න. වාතයේදී ආලෝක ප්‍රවේගයේ බෙදීම වාතයේ ආලෝක ප්‍රවේගය කියන්නේ එකයි එහෙනම් එක දා ගන්නවා. දැන් එකයි මෙතන n කියන බෙදන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙතන අංකන වගේ පොඩක් දා ගන්න අපිට ලේසි වෙන්න මේ ආකාරයෙන් වලට ඕනංකයක් දාගන්න පුළුවන්. මෙතන ඕකේ දාන සාමාන්‍යයෙන් මේවා තමයි දාන්නේ. මෙතන I කියලා දා ගන්නවා. මෙතන A කියලා දා ගන්නවා. මෙතන B කියලා දා ගන්නවා. හරි. දැන් හරි. අපි ස්නේල් දාමු. හරි. n වැඩි කිරීම sin I සමානයි 1 වැඩි කිරීම sin R. එතකොට මෙතන එනවා. එතකොට n කියන්නේ ජලයේ වර්තනාංකය නම sin R බෙදීම sin I කියලා. අපි මෙතනින් වෙනම බලමු sin R කියන්නේ මොකක්ද කියලා.
සයින්නාර් බලනකොට සයින්නාර් මෙතනින් ගන්න බෑ. අපිට මේ ඇතුළට ගන්න යන මේ ත්‍රිකෝණ ඇසුරින් හොයන්න. දැන් ත්‍රිකෝණ තියෙනවනේ. එතකොට මෙතන ගත්තොත් තියෙන මෙන්න මේ if අකුරට. මේ if අකුරට මෙතන r කියලා දාගත හැකිනේ. මෙතන r කියලා දාගත හැකි. මෙන්න මෙතන z අකුරට මෙතන i කියලා දාගත හැකි. හරි. හරිනේ හරි. අද බලමු sin r කියන සම්මෝපාද බෙදීම කාරණය AB බෙදීම BI. හරිනේ. sin r එහෙම ගත්තා. ඊට පස්සේ මේ දාගන්නවා sin i. sin i ගත්තොත් AB බෙදීම AO. නේද? AB බෙදීම AO නෙමෙයි BO. සෝරි එතන වැරදීමක්. sin i කියන්නේ සම්මුඛ පාද බෙදීම කාරණේ AB බෙදීම BO. sin r කියන්නේ AB බෙදීම BI. හරි. එතන හරි. මෙතන දැන් අපි ආදේශ කරලා බලමු. sin r කියන්නේ AB බෙදීම BI. sin i කියන්නේ AB බෙදීම BO. AB BO බෙදීම BI කියනවා. අතනගේ මෙතන කොට අපිට ලස්සන කරලා ගත හැකි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ ඇහැට පේන්නේ මෙච්චර දුර යන, ඒ කියන්නේ අයි පොඩි වෙන ඒවා මේ දුර යන ඒවා නෙමෙයි, අයි පොඩි වෙන ඒවා තමයි පේන්නේ. එතකොට මේ අපිට එතකොට මෙන්න මේ කෝණය සාමාන්‍ය මෙහෙම වෙනවා කියලා ගන්න. මොකද ඇහැ කියන්නේ පොඩි පරාසයක් නේ. ඒක එහෙම ගත හැකි. අපි බලමු එහෙම ගත්තොත් ඒ මොනවද අපිට ගන්න පුළුවන් උපකල්පන. උපකල්පන මෙතන දෙකක් විතර ගන්න වෙනවා. හරි. මෙතන BO තියෙනවනේ, BO සමානයි AO වෙනවා. මෙන්න මෙහෙම ළඟටම ගියොත් අපි ඒක උසහාරන මේ කෝණය ඇතරම එළ BO නෑ අපි මෙතන අපිට ලියමු. ඉතා කුඩා කෝණවලදී BO මේ ආසන වශයෙන් සමාන AO වලට. එතකොට BI කියන්නේ මේක BI සමාන වෙන මේ මාවත් වෙන AI වලට. එහෙම ගත්තොත් එහෙනම් මේක ලියත හැකි යන්තම්තාවත් එම AO බෙදීම AI සමානයි n කියලා. එතකොට මෙතන ඒකෙන් කියන්නේ දලයේ වර්තනාංකය අපිට ලියන්න පුළුවන්. මේ තියෙන්නේ AO කියන්නේ මේ සත්‍ය ගැඹුර. AI කියන්නේ මේ මෙතන මේ අතාතේ ප්‍රතිබිම්බයේ සෑදෙන තැන ඒතර දෘශ්‍ය ගැඹුර. හරිනේ. ඊට පස්සේ මේ අපිට දෙවියන්ම මෙතන මේ සාමාන්‍ය මේ මෙතනිනුත් ගණන් එනවා. ඒ කියන්නේ මෙතන ටැංකියක් තිබ්බොත් මෙතන මේ අපි බැලුවොත් මේ සත්‍ය ගැඹුරයි දෘශ්‍ය ගැඹුරයි විතර පාවිච්චි කරලා මේ මෙතන ජලයේ වර්තනාංකය ලියුවොත් කියන්නේ අපි බලන මාධ්‍ය වර්තනාංක ලියුවොත් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන්නේ සත්‍ය ගැඹුරින් පේන්නේ සත්‍ය ගැඹුරින් දෘශ්‍ය ගැඹුර කියන්නේ. ඉන්න ඕන එක
හරි මෙතන මේ අපි දැන් වර්තනාංකේ හුවට අපිට ඇත්තටම හොයන්න ඕන මෙතන මේ අපි කිව්වා දෘශ්‍ය විස්ථාපනය තමයි අපිට හොයන්න ඕන. අපි තාම මේක හොයලා නැහැ. මේ දෘශ්‍ය විස්ථාපනය හොයනකොට මේ හරි අපි දෘශ්‍ය විස්ථාපනය කරමු. n සමානයි n සමානයි සත්‍යකමර කියන්නේ මොකද්ද? t. මේ ai වල දෘශ්‍ය කැමර කියන්නේ මොකද? මේ t බෙදීම d. t ඍණ d. මෙතන t බෙදීම t. මෙතන t බෙදීම t ඍණ d තමයි ai කියන්නේ. හරි අපි දැන් d උක්ත කරගන්න ඕන මේ දෘශ්‍ය ස්ථාපන ගන්න. එතකොට d උක්ත කරගත්තොත් එහෙම d සමානයි මෙතන දාන්නත් එහෙම t වතාවක් එක ධන එකයට n වෙනවා. t වතාවක් ඉවලා එකයට එක ධන d වෙනවා. ඊට පස්සේ මේ හරි ඔක තමයි මේ දෘශ්‍ය ස්ථාපනය කියන්නේ. ඔය දෘශ්‍ය ස්ථාපනය මෙතනින් පොඩ්ඩක් හඳුන්වන්නේ. හතේ මත හඳුන්වන්නේ. ඔය d සමානයි t වතාවක් එක ධන එකයට n. මෙතන පොඩි දෙයක් කියන ඉතින් මේ තමයි මෙතන නම් කරගමු. මෙතන දෘශ්‍ය ස්ථාපනය දෘශ්‍ය ස්ථාපනය මෙතන දෘශ්‍ය ස්ථාපනය කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන t කියන්නේ t කියනකොට සත්‍ය ගැඹුර කියන්න පුළුවන් අපිට ඕනනම් කියන්න පුළුවන් මොකද නෑ මොකද මේ ඒ සත්‍ය ගැඹුර වල එකක් නෙමෙයි මෙතන මාධ්‍ය තියෙනවා. ඔය මාධ්‍ය වස්තුවට විරුද්ධව මොකක්ද සත්‍ය ගැඹුර ඕනවල සත්‍ය ගැඹුර මෙතන තියෙන්නේ. මෙන්න මේ දේ පොඩ්ඩක් විශේෂයි. මෙතන තියෙන්නේ එක මෙතනදී කොහොමද එක මෙතන තියෙන්නේ එක වුණාට ඒක තියෙන්නේ මේ අපි ඇස තබන මේ මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ අපි මෙතන ඇහැ දිහා බලනවානේ. ඇහැ දිහා බලන මාධ්‍ය වර්තනාංකයේ මාධ්‍ය දෙක වාතේ අපිට එතන ගන්න මේ ඇස තබන මාධ්‍ය වර්තනාංකය කියන්නේ මොකද වෙනස් ගානකාවක් තියෙන වෙනස් වෙන එක කියලා දාන්න පුළුවන් සාමාන්‍ය ඔප්පු කිරීමකදී ඒනවල මේ ගණන් හදේ මොනවද හිතන්නේ ඒක බලමු මෙතන ඇස තබන මාධ්‍ය වර්තනාංකය මෙතන හරහා බලන මාධ්‍ය කියන්නේ මේ මාධ්‍යෙට මේ මාධ්‍ය හරහා තමයි වස්තු දෙස බලන්නේ. ඉතින් හරහා බලන මාධ්‍යයේ වර්තනාංකය. මෙතන දෘශ්‍ය ස්ථාපනය සමානයි සත්‍ය ගැඹුර වතාවක් මේ එක ධන ඇස තබන මාධ්‍ය වර්තනාංකයේ බෙදීම හරහා බලන මාධ්‍ය වර්තනාංකය කියන්නේ d සමානයි t වතාවක් එක ධන එකයට n කියන එක. මෙතන මේ කොහොම මේ සූත්‍ර දෙකම අපිට මේ පුළුවන් ඔප්පු කිරීමක් නැතුව කෙලින්ම යොදා ගන්න. මෙතන ඔප්පු කිරීම ආවොත් මේවයි කරන්නේ.
හරිනේ. හරි අපි බලන්න යන්නේ දැන් කලින් අපි මේ හරහා බලන මාධ්‍ය වර්තනාංකයේ හෙව්වා දීර්ඝ ක්‍රමයකින්. දැන් අපි එක කෙටි ක්‍රමයකින් තමයි බලන්න යන්නේ. දෘශ්‍ය ස්ථාපනයට අරගමෙන් තමයි ඊට පස්සේ එකක් ගන්න මුලින්ම හරහා බලන මාධ්‍යයේ මේ කෙටි ක්‍රම මේ හොයන කෙටි ක්‍රමයේ මේ මාධ්‍ය වර්තනාංකයේ වෙන කෙටි ක්‍රමයක් බලමු. ඒකට මුලින්ම අපි මේ බලමු මෙතන උපකල්පනේ මෙතන කොහොමත් මේ ගන්න වෙනවා මෙතනින් ස්නෙල් නියමය කියන්නේ වතාවක් sin i සමානයි එක වතාවක් sin r මේ ඒක ගත්තා ඊට පස්සේ මෙතන i කෝණේ තියෙනවා නේද? මෙතන i කෝණේ අපි ඇහැට යන්නේ මේ කිරණේ ඇහැට යනකොට මේ කොහොමත් මේ අඩු වෙලා තමයි මේ කියන්නේ අපි මෙතන ඇහැට යන එක විතරයි බලන්න වෙන මුත් බලන්නේ. ඇහැට යනකොට මෙන්න මේක මේ කෝණේ මෙහෙම අඩු වෙලා මෙතනටම සාමාන්‍යයෙන් එන්න ඕනේ කියන්නේ. පොඩි දුරක් නෙන්නේ. ඒ කියන්නේ මේ ගොඩාක් අඩු වෙන මේ කෝණය. ඒක ගොඩාක් අඩු කෝණවලදී තියෙන දෙයක් තමයි sin කෝණ tan කෝණ වලට සමානයි. sin කෝණ tan කෝණ වලට සමානයි. අර ඔයගොල්ලෝ මේ ලකුණු කරන් බලන්න. මෙතන මේ එහෙම ආසන්න වශයෙන් සමාන අංශක 10ට වඩා අඩු කෝණවලදී සමානයි. එතකොට මේ කුඩා කෝණ වලදී sin theta ආසන්න වශයෙන් සමානයි tan theta කියලා ගතයි. එහෙම ගත්තොත් එහෙම මෙතන n වතාවක් tan i සමානයි tan r කියලා ගත හැකි. එතකොට මෙතන tan i කියන්නේ මොකක්ද? AB බෙදීම AO. tan r කියන්නේ මොකද්ද? AB බෙදීම AI. AB කැපිලා යනවා n සමානයි AO බෙදීම AI. එතකොට AO කියන්නේ මොකද්ද? සත්‍ය ගැඹුර AI කියන්නේ මොකද්ද? දෘශ්‍ය ගැඹුර. හරිනේ.